welcome all of you. So අපි අද කතා කරන්න යන්නේ leadership and professional development ගැන. ඉතින් මේක ඇත්තටම අපි ගත්තොත් broad මාතෘකාවක්. ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ හැම දෙයකම මේ ලෝකේ අපි ගත්තොත් ගොඩක් කලාවට රඳාපවතින්නේ මේ leadership එක මත. මොකද අපි ගත්තොත් රටවල් වුණත් යම් සමාජ වුණත් මේ හැම දෙයක්ම ලීඩ් වෙන්නේ යම් නායකයෙක්ගේ ආය අදාළ දේවල් මත. ඒකවල අපි විශේෂයෙන් බලන්න ඕන දෙයක් තමයි අපි ලීඩර් කෙනෙක් කියන්නේ කවුද කියන එක, නායකයෙක් කියන්නේ කවුද කියන එක කොහොමද අපි අර්ථකථනය කරන්නේ කියන දේ. නායකයෙක් කිව්වම ගොඩක් කලාවට විවිධ අර්ථකථන තියෙනවා. ඒක සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. හැබැයි මම පර්සනලි බිලීව් කරනවා නායකයෙක් කියන දේ ගත්තම අපි ගොඩක් කලාවට එක්සැම්පල් එකක් වෙන්න ඕනේ ගණිතයට. අනිකට ආදර්ශයක් වෙනවා නම් ඒක තමයි නායකයෙක් කළ යුතු දේ. මොකද ගොඩක් කලාවට අපි ගත්තොත් නායකයෙක්ගේ පසුපස තමයි ඉතුරු අනුගාමිකයන් යන්නේ. ඒකට එයා කරන දේ මත ඒගොල්ලෝ අදාපවදිනවා ඒගොල්ලන්ගේ හැම දෙයක්ම. ඉතින් අපි ගත්තොත් අර මම කිව්වා ඉස්සෙල්ලා රටවල් ගත්තා වෙන දේවල් ගත්තා ඒ හැම දෙයක්ම ඒ නායකයන්ගේ ගන්න තීරණ මත තමයි හැම දෙයක්ම අදාපවදිලා තියෙන්නේ. අපි හොඳ එක්සැම්පල් එකක් ගමු. නායකයෙක් කියන්නේ කවුද කියලා මේ ලෝකේ හිටපු නායකයන්ගේ අපි දැකලා තියෙන හොඳම වර්ල්ඩ් ලීඩර් කෙනෙක් තමයි අපි අහලා තියෙන ලී කුවාන් යූ කියලා කියන්නේ. මේ ලී කුවාන් යූ තමයි සිංගප්පූරුවේ අගමැති. දැන් අවුරුදු ගානක් පෙර එතුමා එකපාරක් 1956 කාලය ඇතුළත ලංකාවට පැමිණුණා. ලංකාවට පැමිණුණාම එතුමා ඒ කාලේ තිබ්බ අගමැතිතුමා එක්ක ගෝල්ෆ් ක්‍රීඩාවට ඊදී සිටිනවා. ඒදීදී එතුමා ඇවිල්ලා කියන දේ තමයි මේ කොළඹ දැකලා මේ කොළඹ වගේ සිංගප්පූරුව අපි හදනවා කියන එක. ඉතින් එතුමා ඒ වචනේ ඒ විදිහටම තිබ්බා. ඒ විදිහට මේ දේවල් හරියට අරන් ගියා. ඒ නිසා සිංගප්පූරු කියන රට අද වෙති ලෝකේ තියෙන දියුණුම ආර්ථිකයක් තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාව තාම තියෙන්නේ එකම තැනක. එතකොට අපි නායකයෙක් විදිහට තව මොනවද කරන්න කියලා ඉක්ුලිම ආදර්ශය බවට පත් වෙන්න ඕනේ කියලා තමන් අහලා තියෙන කතාවක් තියෙනවා විශේෂයෙන්. මේ ගාන්ධිතුමා ගැන. ගාන්ධිතුමාගේ එකපාරක් ආවලු එක අම්මා කෙනෙක් මේ එයාගේ පුතා එයාගේ පැන්ඩස කන එකකට නවත්තන්න අවවාද දෙන්න කියලා. ඉතින් ඔහොම කීප සැරයක් එන්න පටන් ගන්නවා. හැබැයි හැම පාර ආවම ගාන්ධිතුමා කියනවලු එන්න එපා. ඊළඟ දවසේ එන්න එපා ඊළඟ දවසේ. ඔහොම කීප සැරයක් ඇවිල්ලා අන්තිමටම දවසක් ආවා. අද නම් ඇත්තටම ගාන්ධිතුමා යන්න ගියොත් ආයෙ යන්නේ නැහැ කවදාකවත් කියලා. හැබැයි එදා අවවාද කළා එතුමා යනවා. ඒකට අම්මා අහනවා ඒ ඔබතුමා අපිට කලින් දවස්වල එහෙම යන්නේ කියලා. ඊට පස්සේ ගාන්ධිතුමා කියනවා මම එදා එහෙම කිව්වේ මොකද මටත් ඒ පුරුදු තියෙනවා. මම මේ පුරුදු නැති කරගෙන මේකට මම හොඳ ආදර්ශයක් දෙන්න කියලා. ඉතින් ඒ වගේ ගොඩක් ආදර්ශමත් කපා තියෙන අපේ ලෝකේ නායකයන් කියනවා. ඒ වගේ තමයි නායකයෙක් වෙද්දී අපිට කවදාකවත් ගන්න ඕන තීරණ ඍජුව ගන්න ඕනේ. ඒ තීරණ මත තමයි මම ඉස්සෙල්ලා කිව්වගේ හැමදේම රඳාපවතින්නේ. එකතරේ මම අහලා තියෙනවා හැමෝම සතුටු කරන්න නම් නායකයෙක් වෙන්න ඕනේ නැහැ. එන අයිස්ක්‍රීම් වෙලෙන්දෙක් වෙන්න කියලා. මොකද අපිට හැමෝම සතුටු කරන්න බෑ නායකයෙක් වුණා. අනිවාර්යයෙන් කිව්වා වගේ ඍජු තීරණ ඍජු ක්‍රියාවක් ගන්න අවස්ථාවෙදී අපි ගත යුතුයි. මොකද ඒව ගන්න නැති වුණොත් අපිට මොකද අපේ ඒ නායකයන් මත තමයි හැමදේම රඳාපවතින්නේ. ඉතින් ඔය වගේ කීපයක්ම දේ ඊළඟට අපි ගත්ත ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් පැත්තට පොඩ්ඩක් කියොත් විශේෂයෙන් අපි අද කතා කරන ලොකුම දේවල් තමයි මේ සමාජය තුළ අපි කොහොමද විශේෂ ශිෂ්‍යයන් වශයෙන් ප්‍රොෆෙෂනලි අපි ඩෙවලොප් වෙන්නේ ඉස්සරහට. අපි කතා කරන දේ අපි ගෙස්ටර්ස් අපි යන විදිය ඒ හැම දෙයක්ම ප්‍රොෆෙෂනලි වෙන්න ඕනේ අපි යම්කිසි මට්ටමකට එන්න. ඒතර ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් වල අපි බලන්න ඕනේ එක දෙයක් මම මූලිකව දකින දෙයක් තමයි ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙනවා නම් ටයිම් මැනේජ්මන්ට් කියන එක නම්බර් 1 තියෙනවා. ඒතකොට ටයිම් මැනේජ් කරනවා නම් විශේෂයෙන් අපිට මේක විශ්වවිද්‍යාලවලදී පුරුදු කරගන්න පුළුවන් දෙයක්. කැටගරිස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි ඉම්පෝර්ටන්ට් and urgency කියන එක. ඒතකොට කැටගරි දෙකකින් කියන වචන දෙක ඇතුළත කැටගරිස් හතරක් අපිට කඩන්න පුළුවන්. important urgency, important not urgency, not important but urgency, not important and not urgency. ඒකට ඔය හතර ඇතුළත අපේ වැඩ අපිට මේ කාණ්ඩ කරලා ඒ වැඩ කරන් යන්න පුළුවන්. ඒතර උතන මුලින්ම කරන්න ඕනේ important and urgency කියන කාණ්ඩය. අපි නොකරන යුතු දේ තමයි not important not urgency කියන දේ. ඒතකොට අපි විශේෂයෙන් ගත්තාම focus කියන දේ. අපි සමාජ කලාවට මේ දැන් තියෙන නූතන තාක්ෂණයත් එක්ක අපේ ફોකස් එක ඇත්තටම මෙහෙට එන්න පුළුවන්.
ඉතින් මම උදාහරණයක් ගත්තොත් මම මතකයි මේ එළවලු කරන කාලේ මේ ફોකස් එක ඇත්තටම අපි අද ගත්තොත් අපි මේ ජංගමදුර වතන ටිකක් ඇඩික්ට් වෙලා තියෙනනේ. ඒත් සෝෂල් මීඩියා ඇප්ස් ගත්තාම අපි සෑහෙන ඇඩික්ට් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ඔයගොල්ලන්ට වෙනවා නම් ඒව අයින් කරලා දාන්න මේ කාලය තුළද. මම ඒ කාලය යම් කිසි කාලයක් ඇතුළත හැබැයි ඒව නැතුව අපිට දැන් ක්‍රියා කරන්න බෑ. ඒ නිසා ඇඩික්ට් එකක් තියෙනවා නම් ඒකට විසඳුම තමයි ඒක වාප්ලිම ආයක පාලනය කරගත යුතු කියන්නේ. ඒ වගේ තමයි අපි ගත්තොත් තව ප්‍රොෆෙෂනලි අපි ඉස්සරහට යද්දී අපි මේ පබ්ලික් ස්පීකින් කියන්නේ සෑහෙන අපි ඉගෙන ගත යුතු දෙයක් හා අපි පුරුදු කර යුතු දෙයක්. ඉතින් මේ විදිය සමාජ තුලින් ඒක සෑහෙන ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. සෑහෙන ඔයගලන්ට ඒතනට ඇවිල්ලා ඔයගලන්ට කතා කරන්න හැකියාව හා ඔපචුනිටි අනිවාර්යෙන් එනවා. විශේෂයෙන් අපි ගත්තොත් සමහර තාම ඉන්න විශ්වවිද්‍යාලවල ගියා ඉස්සරහට ඒකට කතා කරන්න බෑ. මේ ලෝකේ වැඩිම මිනිස්සුන්ගෙන් ඇහුවම බය මොකටද කියලා ප්‍රධානම දේ තමයි පබ්ලික් ස්පීකින් කියන එක. ඉතින් ඔයගලන්ට ඒක හදාගන්න පුළුවන් තෝරන්නක් තමයි මේ ලියෝ සමාජය කියන්නේ විශේෂයෙන්ම. මොකද අපි ගත්තොත් ඇවිල්ලා අපේ දෙන ප්‍රෙජන්ස්, කමෙන්ටර්ස්, word of thanks මේ හැම දෙයකින්ම පොඩ හරි මේ පබ්ලික් ස්පීකින් කියන්නේ දියුණු වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රොෆෙෂනලි අපිට තාම මොනවද කන්ඩක්ට් කියන එක. එතකොට අපි ගත්තොත් ඉස්සරහට යද්දී රිපෝට් එකක් හදද්දී වුණා. මොකද අපි කෝපරේට් ලෙවල් වලට ගියාම රිපෝට්ස් ඇන්ඩ් අසයින්මන්ට්ස් කියන මේ හැමදේම වැදගත් වෙන සෑහෙන. එතකොට ඒව ඔන් ටයිම් ගන්න, ඒවල ස්ට්‍රක්චර්ස් කොහොමද දෙන්නේ? ඒවල එතකොට අපි IT ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ස්පෙෂලි මොකද අපි නෝමල් මේ කතා කරන භාෂාව නෙමෙයි ලිඛිත භාෂාව කියලා කියන්නේ වෙනම දෙයක්. එතකොට ඒ වගේ දෙයකදී ප්‍රොෆෙෂනලි අපි කොහොමද වර්ධනය කරගන්නේ කියන එක මේ සෙක්‍රටරි රිපෝට් එකක්, ට්‍රෙෂරි රිපෝට් එකක්, මේ සෙක්‍රටරි රිපෝට් එකක් හදද්දී අපිට ඒක ගොඩක් දුරට අවබෝධ කරගන්න පුළුවන්. ට්‍රෙෂරි රිපෝට් එකක් හදද්දී විශේෂයෙන් accounts පැත්ත ගත්තා. ඇත්තට මට accounts මම ගත්තොත් මට personal accounts දැනුමක් තිබ්බේ නැහැ. ලෝකල් ජනකම් මේ මොකද ඒ පැත්ත කරලා මම නමුත් මේ ලියෝ එකේ තිබ්බ සමහර දේවල් වලින් මේ එක්ස්පීරියන්ස් මට ඉබේ හම්බුණා. මොකද අපි ටෙස්ට් රිපෝට් එකක් වෙනම හදන්න ඕනේ. එතකොට ඒකට ඇසෙට්ස් මොනවද ඊට පස්සේ අපේ තියෙන දේවල් මොනවද කියන මේ හැම දෙයක්ම ෆිල් කරන්න වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි හැමපාරම ඔඩිට් කරන රිපෝට් ඔඩිට් කරන්න. මොකද ඒ ට්‍රාන්ස්පරන්සි එක අනිවාර්යයෙන්ම අපි තිබිය යුතුයි. මොකද මේ හැම දෙයක්ම ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් එක කියන දේ මේ ලියෝ සමාජයේ ලියෝ ක්ලබ්ස් තුල අනිවාර්යයෙන්ම එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. හැබැයි ඒව හරියට කරලා යන එක තමයි අපේ වැදගත් දේ. ඉතින් මම කිව්වා ෆෝකස් කියන්නේ විශේෂයෙන් අර දැකලා තියෙන දේ තමයි අපි කියන්නේ. ෆෝකස් එක නැත්නම් අපිට දේව සමාරක් කරන්න මගරින් පුළුවන් සෑහෙන. අපි ලෝකෙ ගත්තත් එහෙම යම් කිසි තැනක ඉන්නවා නම් පුද්ගලයන් ඒගොල්ලෝගේ ෆෝකස් එක සෑහෙන මට්ටමක තියෙනවා. අපි ක්‍රීඩා පැත්තෙන් අපි දන්නවා අද වෙලි පාපන්දු වලින් වැඩිම ලෝකයේ ආදායමක් ලබන ක්‍රීඩකයා තමයි රොනාල්ඩෝ. හැබැයි යාගේ බලන්න දිනචර්යාව ගත්තත් හරි ෆෝකස්. හරිම සතිනික් කියන්නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් විරාට් කොහ්ලි ක්‍රිකටර්. ඒගොල්ලන්ගේ ඉතින් අර ෆෝකස් කියන්නේ ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් කියන දේ. දැන් ඒගොල්ලෝ ක්‍රීඩා පැත්තෙන් ගත්තොත් ප්‍රොෆෙෂනලි කන්ඩක්ට් එක ඒගොල්ලෝ ඉදිරි කරගෙන යනවා. ඒ වගේම අපි මේවා කෝපරේට් ලෙවල් වලට යද්දී මේ වගේ මීටින්ග්ස් වලදී ඒ ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් එක අපි ඒ විදිහට තියන්න යන්න ඕනේ. ඒ වගේම ආයි පොඩ්ඩක් අපි ලීඩර්ෂිප් පැත්තට යන්න. ඒක ලීඩර්ෂිප් එක කියනම ඉස්සෙල්ලා කිව්වාරේ අපි එක්සැම්පල් එකක් සෙටප් කරන්න ඕනේ. එතකොට ඔයා ලීඩර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයා ලීඩර් කෙනෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක ගොඩක් වෙලාවල අපි වීඩියෝස් කියනවා. බොස්ගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ. සමහරක් වෙලාවට ලීඩර් කෙනෙක් වුණාම සමහරක් තැන්වලදී එයා කියන දේවල් අපිට බරදේ කියන්නේ. අපිට සමහරක් වෙලාවට ඒක වෙනත් විදිහට ගන්න පුළුවන්. හැබැයි ඒකේ දාලා තියෙන්නේ මම දැක්ක වීඩියෝ එකක් තියෙන එකේ. එතකොට ලීඩර් කෙනෙක් වුණාම අර ගෙස්ට් එක නැත්තම් අපි කතා කරන දේ හරි විදිහට කමියුනිකේට් කරන්න ඕනේ. කාගෙත් එක්ක රිලේට් නැති වෙන්න මම හිතන්නේ ඒක විශේෂයෙන් වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි හරි කන්ඩක්ට් එකක් තියෙන්න ඕනේ ලීඩර් කෙනෙක් වුණාම. ලීඩර්ෂිප් එක ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් එක ගත්තාම ඒ දෙක එකට යන දෙයක් විදිහට මම දකින්නේ විශේෂයෙන් ලීඩර් කෙනෙක් වුණාම. මොකද නැත්තම් ඉස්සරහට වෙන දේවල් හා ඉස්සරහට යන දේවල් එක්ක අපිට හරි ලීඩර් කෙනෙක් කවුද කියන එක තෝරගන්න අමාරු වෙනවා. ඉතින් මම හිතනවා ඒක අපි විශේෂයෙන් දැන් මේ නූතන ඉන්න මේ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ඒ විශ්වවිද්‍යාලේ ඉන්න පුද්ගලයන් ඉන්න සිසුන් විශේෂයෙන් දැනගන්න ඕනේ කාවද අපි හරි ලීඩර් කෙනෙක් විදිහට තෝරන්නේ කියලා. සබ්ඩේක වේවා විශේෂයෙන් මොකද ඉස්සරහට අපි හැමෝම අන්තිමේට වෝටර් කෙනෙක් වෙනවා මේ ලංකාවේ. ඒ නිසා අපිට ඒ අයිතියක් තියෙනවා ඒ ලීඩර් කෙනෙක් තෝරන්න. එතකොට අපි බලන්න ඕනේ කාව තෝරන ලීඩර් කෙනෙක් කියලා. මොකද අපි සමහරම දකින මතවාදී වශයෙන් අපි අර එක තැනකට ලැග් වෙලා තියෙනවා. හැබැයි මතවාදයෙන් කියමු අපි හොඳට හිතන්න ඕනේ මොකද්ද මේ කරන්නේ කියලා. මොකද අපිට තියෙනවා හිතන්න පුළුවන් වටපිටාව තියෙනවා.
අපි අපේ ස්වාමි විවේචනය මත තමයි මේ හැමතිස්සෙම මතවාද ගොඩ ගන්න. අපි ගත්තොත් උදාහරණයක් අපි හැමතිස්සෙම කියන්නේ අපේ ආගම මොකක්ද අපේ ජාතිකයෝ අපි උග්‍රන සාහිතිකී දින මත එන්නේ. නමුත් එහෙම නෙමෙයි. මම නම් කියන හැමතිස්සෙම අපි ස්වාමි විවේචනය මත බුද්ධ ආගම කියලා නෑ බෞද්ධ දර්ශනයක් තියෙනවා. දර්ශන අනුගමනය කරන ස්වාමි විවේචනය මත අපි හිතනවා කොයි විදිහට යන්නේ කියලා. ඉතින් ඒ වගේ ඊට කෙනෙක් වුණාම එයා ස්වාමි විවේචනය කරන්න එයා ඉඩ දෙන්න ඕනේ. මොකද එයා හිතන්න ඕනේ මොකද්ද එයාගේ අනුගාමිකයන් ඒ බලාපොරොත්තු වෙන්නේ කියලා. බොස් and ලීඩර් කියන්නේ දෙන්නේ. එතකොට වාදන ගන්න ඕනේ බොස් කියන්නේ කවුද? ලීඩර් කෙනෙක් කියන්නේ කවුද කියන එක. ඉතින් මේන්ලි ලීඩර්ෂිප් එක පැත්තෙන් ක්වොලිටිස් වර්ධනය කරගන්න අවශ්‍ය නැහැ. ඒ කියනමයි කියන හැමෝටම ලීඩර් කෙනෙක් ඉන්නත් බෑ. ඒක මම හිතන්නේ එහෙම වෙන්න ලෝකේ මේ යන විදිහට තියෙන එහෙම වෙන්න බෑ. ඉතින් එක එක ලීඩර්ස් එක විදිහට දේවල් කියලා දිනවා. ඉතින් ලෝකෙ මම හිතන හැමතිස්සෙම මේ ලීඩර් කෙනෙක් විතර එක්සැම්පල් සෙටප් කරපෑදී බලන්න ඕනේ කියලා. අපේ ලංකාවේ තියෙන විශේෂයෙන් වගේ හොඳ ලීඩර්ස්ලා කෝපරේට් ලෙවල් එකේ සෑහෙන ඉන්නවා. ඉතින් අපි හැමෝම හැමතිස්සෙම බලන්න ඕනේ ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් කන්ටැක්ට් එක බලන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ප්‍රොෆෙෂනල් ඩෙවලොප් වෙද්දී අර මම කිව්ව ක්වොලිටිස් විශේෂයෙන් අපි ඩෙවලොප් කරගන්න. තව විශේෂයෙන් ක්වොලිටි එකක් තමයි අපි ඔන් ටයිම් වැඩ කරනවා කියන්නේ. විශේෂයෙන් ප්‍රොෆෙෂනලි කට්ටිය එක බලාපොරොත්තු වෙන දෙයක්. අපි හරියට රිපෝට් එක සබ්මිට් කරන්නද මේ අපි දෙයක් මීටින් එකට යන්නද ඒ හැම දෙයක්ම ඔන් ටයිම් වෙන විදිහට වැඩ කරන්න විශේෂයෙන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ තියෙනවා. ඉතින් ඒක කවදා හරි විශ්වවිද්‍යාලේ ඉවර වෙලා ඔයගොල්ලෝ නැත්තම් පාස්ලින් ඉවර වෙලා ඒ ප්‍රොෆෙෂනල් යන විදිහට ප්‍රොෆෙෂනල් යන දැනකදී ඒක අනිවාර්යෙන් ප්‍රැක්ටිස් එකක් බාරපත් වෙනවා. ඒ වගේම අපි තව දෙයක් තමයි මේ ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් එක මත ප්‍රොජෙක්ට් එකක් ඕගනයිස් කරන්න ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන්න ඕන කියන තැනදී අපි කොහොමද මේක කරන්නේ කියන එක. එක්සැම්පල් එකක් ගත්තොත් අපිට හැමතිස්සෙම මේක ප්‍රොජෙක්ට් එකකදී උඩින් ප්ලෑන් කරන් යන්න කිසිම අමාරුවක් නැහැ. ඒ කියන්නේ කිසිම අපහසුතාවයක් නැතුව අපිට කරන් යන්න පුළුවන්. හැබැයි අපි හිතන්න ඕනේ මුලතැනින් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ ඉවෙන්ට් එකේ නේ ගෙස්ලා කොහොමද ඉන්නේ? එතනින් එහාට ඒගොල්ලෝ කොහෙන්ද වාඩි කරවන්නේ? එතන එන්න පුළුවන් ප්‍රශ්න මොකද්ද? එතනින් එහාට කොහොමද අපිට තව කරන්න දේවල් තියෙන්නේ? කොහොමද අපි IT පැත්ත හං කරන්නේ? ලොකු අපසාරියක් තියෙනවා මේ ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් එකේදී. ඉතින් මේ හැම දෙයක්ම මත මම හිතන්නේ මේ යුව සමාජය තුළ ඉගෙන ගන්න පුළුවන් විශේෂම දෙයක් තමයි මේ ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් කියන එක. මොකද අර මම කිව්වා වගේ ඇඩ්මින් පර්පස් ගත්තා පාර්ටිසිපේෂන් පර්පස් ගත්තත් හැම දෙකකින්ම අපිට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් නැත්නම් ලීඩර්ෂිප් එක ගත්තත් ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් ගත්තත් ඔය ටික අනිවාර්යෙන් අපි තියෙන්න ඕනේ. ඒ වගේම තව පොඩි දෙයක් මම කියලා අවසන් කරනවා. හැම දෙයක්ටම වඩා අපිට තියෙන ඕන දෙයක් තමයි විශ්වාසය කියන්නේ. මොකද අපි ලීඩර් කෙනෙක් විදිහට අපි විශ්වාසය දෙන්න ඕනේ. මම අහලා තියෙන තව කතාවක් තමයි විශේෂයෙන් අපි දන්න අධිරාජ්‍ය තමයි සීසර් කියලා කියන්නේ. සීසර්ගේ මරණය සිදු වෙන අන්තිමේට එයාට පිහිපහරවල් එයාගේ සෙනෙට් සභාව විසින් මේ පිහිපහරවල් වලින් එයා මරණයටපත් කරනවා. අන්තිම පිහිපහර එයාට ගහන්නේ එයාගේ හොඳම යාළුවා කෙනෙක් හිටපු එයාගේ අපි කියන ලකුණු අත වගේ හිටපු කෙනා බ්‍රූටස්. එයාගේ අන්තිම වචනේ කියන්නේ බ්‍රූටස් වත් මෙහෙම කළා නේද මට කියන දේ තමයි ලියවලා තියෙන්නේ. ඉතින් එකම දේ එතකොට එතනින් සමහරක් විදිහේ විශ්වාසය කියන්නේ කණ්ඩරේ ලක් කරලා තියෙන්න පුළුවන් එයාගේ ඇක්ෂන්ස් එක්ක. ඉතින් අපි හැමදේම මොන දේ කළත් ඊට කෙනෙක් විදියට අපි හැමදෙස්සම අනිත් පුද්ගලයා අපි විශ්වාස කරන තාක්කල් අපිට අපේ ලීඩර්ෂිප් එක කරගෙන යන්න හරිම ලීසි. ඉතින් ඔය ටික තමයි මේ විශේෂයෙන් මට පැහැදිලි කරලා ඉත්තේ මේ ලීඩර්ෂිප් ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් මත මම ස්ටුඩියෝ වල විශේෂයෙන් සිනෙක්ලිය සමාජයට මේ සම්බන්ධ ආදානකී සම්බන්ධයෙන් ඉතින් නැවත මම දැන් තව එපිසෝඩ්ස් කීපයක් මේ සම්බන්ධයෙන් ඉතින් ස්ටුඩියෝ වල